Hey students, අපි අද බලමු නෙදර්ලන්ඩ්ස් ගැන. මම හිතන්නේ මම කලින් වීඩියෝස් දෙකක්ම කරා නෙදර්ලන්ඩ්ස් ගැන. ඉතින් මම අද තවදුරටත් නෙදර්ලන්ඩ්ස් ගැන කියන්න කැමතියි. ඉතින් නෙදර්ලන්ඩ්ස් වලදී තියෙන සමහර විට ගිය පාර නොකියපු දේවල් මම අද වීඩියෝ එකකින් මම කියන්නම්. ඉතින් නෙදර්ලන්ඩ්ස් කියන්නේ ඉස්සර හොලන්ඩ්. ඒ වගේම අපි ලංකාවත් එක්ක ගොඩාක් කනෙක්ෂන් එකක් තිබුණා. ඩච්. ඉතින් එතකොට ඩච් කියන්නේ මම හිතන්නේ ලන්දේසියේ ලංකාවත් එක්ක ඉතින් අර ඉස්සර ගොඩක් කාලයක් ඔය ගොඩක් දේවල් හදලා ලංකාවේ ෆෝට්ස් එහෙම හදලා ඊට පස්සේ පල්ලි හදලා ඒ වගේ ගොඩක් පෙරලියක් කරපු කට්ටියක් නෙදර්ලන්ඩ්ස්. නෙදර්ලන්ඩ්ස් වල තියෙන බියුටි එක තමයි නෙදර්ලන්ඩ්ස් හරි ලස්සනයි. නෙදර්ලන්ඩ්ස් හරි ලස්සනයි වතුර වල කියන්නේ waterways, lakes, rivers ඒ වගේ දේවල් ගොඩක් කන්ට්‍රි එකක් තියෙනවා. ඒක country එකේ pollutions අඩු කරලා තියෙන උපරිම අඩු කරලා තියෙන්නේ. ඒ වගේම මල් ಜಾති ඔය හරි බවල හරි ලස්සනට country එක තියාගෙන ඉන්න රටක් නෙදර්ලන්ඩ්ස්. ඉතින් නෙදර්ලන්ඩ්ස් main languages 90%ක්ම කතා කරන්නේ English. Dutch තමයි ඒගොල්ලෝ official language එක. නමුත් officially 90%ක් English තමයි use කරන්නේ. ඒ වගේම තමයි නෙදර්ලන්ඩ්ස් ඔයගොල්ලෝ family එක යන්න පුළුවන්. family එක යන්න පුළුවන් first student තමයි යන්න ඕන. student visa family එක apply කරන්න පුළුවන් after like 6 months වගේ. family එක ගන්න. ඒක family එක ගියාම පොඩි අයට ඒගොල්ලෝගේ government schools වල free education ගන්නවා. එතකොට අපි නෙදර්ලන්ඩ්ස් තව factors අපි කතා කරොත් එහෙම IELTS ගැන. IELTS සාමාන්‍යයෙන් bachelor's වලට 6.0 වෙනවා. එතකොට masters වලට 6.5 වෙනවා. එතන මේ masters යන අයට සමහර විට ඔයගොල්ලන්ට ඒ කියන්නේ medium of instruction එක එකක් ගන්න පුළුවන් English medium degree එක. ගොඩක් දුරට මේ degree එක UK affiliated වෙනවා. UK affiliated හරි ඒ වගේ English country එකකින් affiliate වෙච්ච full time degree එකක් වෙන්න ඕන. කියන්නේ top ups නෙමෙයි HND plus degree නෙමෙයි top ups නෙමෙයි full time degree එකක් වෙන්න ඕන. ගොඩක් දුරට ඔයගොල්ලන්ට IELTS වෙන්නට ගන්න පුළුවන් නෙදර්ලන්ඩ්ස් වල. masters වලට undergraduate අයට I think මේ වසරෙන් ගන්න බෑ. undergraduate අයට 6 ගන්න පුළුවන්. තව දෙයක් තමයි ඔයගොල්ලෝගේ IELTS points මදි වුණොත් ඔයගොල්ලන්ට තව ඒ කියන්නේ හිතන්න ඕනට 6.5 require වෙනවා උනාට ඔයාලට 6 ආවොත් මොකද එයාලගේ තියෙනවා pre masters හරි bachelor preparation හරි courses. මේක මාස ගානක courses. මෙන්න මේ වගේ එකක් කරලා ඒකත් එක්ක tally කරලා ඒකත් එක්ක couple කරලා major degree එක ඒගොල්ලන්ට යන්න පුළුවන්. ඒ තියෙන result එක දාලා. එතකොට ඒක eligible age students අර වගේ pre master එකක් හරි මාක් කරලා අරකට යන්න main program. ඉතින් තව දෙයක් නෙදර්ලන්ඩ්ස් වල scholarships තියෙනවා. සාමාන්‍යයෙන් 30ක් වෙනකම් scholarships දෙනවා නෙදර්ලන්ඩ්ස් වල. Which is equal to around 5,000 6,000 euros වගේ මේ වගේ තියෙනවා. special categories තියෙනවා මේලගේ scholarships දෙන. ladies අට ඒ කියන්නේ women scholarship කියලා දෙනම එකක් තියෙනවා. මේකේ ගොඩක් වෙලාවට focus කරන්නේ STEM courses වලට. STEM courses වලට කැමති ladies ලා ඉන්නවා නම් ඒගොල්ලන්ට මේකට apply කරන්න පුළුවන්. ඒගොල්ලන්ට special school එකක් දීලා තියෙනවා. අනිත් අයට openly ඒගොල්ලන්ගේ IELTS result එක high නම් ඕ එයාලගේ academic 70ක් 80ක් වගේ තියෙනවා නම් ඕ මේ scholarship එකට apply කරන්න පුළුවන්. Netherlands තව ගත්තොත් එහෙම average tuition fee එක මුළු duration එකට. ඒ කියන්නේ අපි master course එකක් ගත්තොත් මුළු duration එකේම course fee එක සාමාන්‍යයෙන් approximately 23,000 euros වගේ වෙනවා. 23,000 euros වගේ වෙනවා full 18 months course එක. but මේ 18 months course එකෙන් ඔයගොල්ලෝ ගෙවන්න ඕන මේ 18 months course එකෙන් ඔයගොල්ලෝ ගෙවන්න ඕනේ සාමාන්‍යයෙන් අවුරුද්දකට විතරයි. මාස 12 course fee එක ගෙවුණා නම් ඇති. මුළු 18 months වගේ ගෙවන්න අවශ්‍ය නැහැ. ඒක ගිහිල්ලා ඔයගොල්ලෝට කාලේ තියෙනවා installment plan එක කරන් ඒතකොට ඒක ගෙවන්න. අනිත් දේ තමයි bachelor's යන අයට සාමාන්‍යයෙන් approximate course fee එක අවුරුද්දකට euros 15,000 වගේ වෙයි approximately අවුරුද්ද course fee. එතකොට මේකේ අවුරුද්ද course fees දෙමලා යන්න යන්න පුළුවන්. scholarship එකක් ආවොත් තේම 10,000 ගානයි scholarship course fee එක මුළු අවුරුද්දටම. මේක really worth නෙදර්ලන්ඩ් එක හැබැයි ඉතින් eligibility එක match වෙනවා. උදාහරණයක් විදිහට අපි ගත්තොත් masters and student කෙනෙක් මොනවා හරි engineering හරි මොනවා හරි වෙන field එකකින් වෙනවා නම් එයාගේ work experience base වෙලා තියෙන එකෙන් නම් එයාට same course එක select කරන්න වෙනවා.
ඒක කෝස් එක චේන්ජ් කරන්න බෑ. නමුත් හිතන්න ස්ටුඩන්ට් කෙනෙක් එක ඩිග්‍රී එකක් කරලා මොකක් හරි බිස්නස් වලින් හරි ඩිග්‍රී එකක් කරලා නමුත් වර්ක් එක්ස්පීරියන්ස් එන්නේ වෙන දෙයක් කියලා. ඒ වර්ක් එක්ස්පීරියන්ස් එක බේස් කරගෙන ඒ වර්ක් එක්ස්පීරියන්ස් එකේ තියෙන ක්‍රයිටීරියා එකත් එක්ක මැච් කරගන්න පුළුවන් තමයි මාස්ටර්. මේක ටිකක් කම්ප්ලෙක්ස්. ඉතින් මේකට තමයි අපි ඉන්නේ. අපි මේකට ඇසිස්ට් කරලා තමයි ඔයාලගේ ටීම්ස් කරලා අපි කියන්න පුළුවන් මේ අදාළ ප්‍රෝග්‍රෑම් එක මැච් වෙනවද නැද්ද. ගොඩක් කරාට නෙදර්ලන්ඩ්ස් වල පොපුලර් MBAs and MSc එක. MBAs වලත් මේක ගොඩක් පොපියුලේෂන් එකක් තියෙනවා, පොපියුලාරිටි එකක් තියෙනවා. MBAs වල MBA in Engineering Management, MBA in Education Management ඔය වගේ කැටගරයිස් වෙලා තියෙන MBAs ගොඩක් අර alternative fields වලින් නගිනවා. ඒක ස්කිල් එකක්, transferable skill එකක්. ඒතකොට MBA එකට ඕන කෙනෙකුට ඒ වගේ අයට apply කරන්න පුළුවන්. MBA nursing පවා තියෙනවා. nursing specialization පවා තියෙනවා MBAs වල. මේ මෙහෙ විතරයි මේ වගේ ඒ කියන්නේ ඒ ස්ට්‍රක්චර් එකට courses ඇවිල්ලා. ඉතින් මේක ඇත්තටම ඒ කියන්නේ ගොඩාක් අයට හොඳ opportunity එකක්. ඕනම field එකකින් ඉඳලා ගන්න පුළුවන් මේක. අනිත් එක තමයි age limit එක particularly ඒක declare කරලා නැහැ masters වලට. එන සාමාන්‍යයෙන් අවුරුදු ඔයගොල්ලන්ට 50 විතර වෙනකන් උනත් මෙතන වලට apply කිරීමේ possibility එකක් තියෙනවා. හැබැයි ඔයගොල්ලෝ gaps තියෙනවා. gaps ටික හරියට වැහිලා ඔයගොල්ලෝගේ background එක හරියට ඇවිල්ලා ඒ අදාළ field එකේ work experience එකත් එක්ක යනවා නම් විතරයි මේකට ගන්න. මොකද Netherlands master එකක් ගන්න නම් අනිවාර්යෙන් work history එක තියෙනවා. work history එක match වෙන්න ඕන. ඒ කියන්නේ ඔයා ඉල්ලන course එක work history එක අනිවාර්යෙන් match වෙන්න ඕන. ඔයා alternative ඔයා දැන් degree කරලා තියෙන්නේ chemistry නම් ඔයාගේ experience ඇවිල්ලා තියෙන business management නම් ඔයාට ආයේ masters of chemistry ඉල්ලන්න බෑ. අයිල්ලන්න නැතර business. ඒ වගේ. මේක උදාහරණයක්. ඒ වගේ ඉතින් අර මැච් වීමක් තියෙනවා. අන්ඩර්ග්‍රැජුවේට් අයට ඒක ප්‍රශ්නේ නෑ. අන්ඩර්ග්‍රැජුවේට් අයට ගෙලින්ම ආෆ්ටර් ස්කූල් ඒගොල්ලන්ට කැමති සබ්ජෙක්ට් එකක් ඉල්ලන්න පුළුවන්. මැත්ස් කරපු අයට මැත්ස් පැත්තෙන් ඉල්ලන්න පුළුවන්. සයන්ස් කරපු අයට සයන්ස් පැත්තෙන් ඉල්ලන්න පුළුවන්. ඒ වගේ අර අදාළ ෆීල්ඩ් එකත් එක්ක රෙලෙවන්ට් එකක් අපිට ඉල්ලන්න පුළුවන්. ඒක ෆ්‍රෙෂ්. මේ බැචලර්ස් වලට choices තියෙනවා. අනිත් දේ තමයි ඉතින් බැචලර්ස් අයට පාර්ට්නර්ස් ගැටින් යන්න බෑ obviously. masters විතරයි. ඒකත් එකට යන්න බෑ මම ඉස්සරේ කිව්වා. after some time definitely you can get it. එතකොට නෙදර්ලන්ඩ් country එකක් විදිහට ගත්තම crime rate එක හරිම අඩුයි. ඒ කියන්නේ ඔයගොල්ලෝ මාර safety එකක් තියෙනවා girls-ට මොකද මාර safe country එක දැන්ට racism පැත්තක් එහෙම මොනවත් නෑ. ඒගොල්ලෝ හරි calm nation එකක්. මේ දැන්ට ගොඩාක් ඔයගොල්ලන්ට country එක ඇතුලේ හරියට මේ වැඩ බැරි අයට වැඩ බෑ. වැඩ පුළුවන් අයට වැඩ පුළුවන්. ඒ කියන්නේ සමහර අය ඉන්නවා මේ කොහේ ගියත් කියනවා. මේක නෑ අරක නෑ. ඒ both are failures. මං කියන්නේ එහෙම නෙමෙයි අපේ එක්ස්පීරියන්ස් අපි ළඟට තියෙන ඕන තරම් තමයි. වැඩේ කියන උඩ දාගන්න. මේ වෙලාවේ තමන්ගේ හැකියාව. තමන්ගේ දුර්වලතාවය තියෙද්දි තමන්ගේ දුර්වලතාවය අනිත් එක්කෙනෙකුට කියලා ඉතින් මට බෑ කියන්නේ නෙමෙයි. ඒක තව කෙනෙකුට පුළුවන් වෙන්න පුළුවන්. ඒ නිසා මේ වගේ කට්ටිය අර වගේ අනිත් අයව බ්ලොක් කරන්න එපා. මේ තමන්ට බැරිලා තමන්ට බැරි නම් ඒක තමන්ගේ ප්‍රශ්නය. අනිත් අයට පුළුවන් නම් ඒ පුළුවන්ද බැරිද කියලා ඒගොල්ලෝ අත්හද බලන්න. බලන්න නැතුව කියන්න බෑ. යනට පුළුවන් නම් කිව්වද? අනිවාර්යයෙන් ඒක චෙක් කරන්න. ඉතින් ඒ වගේ තමයි ලයිෆ් එකේ අනිත් එක රිස්ක් එකක් ගන්න ඕනේ. රිස්ක් එකක් අරගන්නකොට ලයිෆ් එකක් ගෙනියන්න බෑ. මේ රිස්ක් එකත් එක්ක තමයි යන්නේ. රටකට යනවා කියන්නේ පොඩි රිස්ක් එකක් අපි අරන් යන්න වෙනවා. මොකද අපි යන්නේ රටකට. ඒක අපේ කැමැත්තෙන් යන්නේ. ඒක අපි ඉතින් ගිහිල්ලා එක්ස්පෙක්ට් කරන්න බෑ. මෙහෙ විදියට. ඒකෝට එහෙ විදියට එකක් වෙනවා. ඉතින් මේ සියලුම දේ අපි කියලා දෙන්න. කොහොමද කරන්නේ කොයි විදිහට දෙන්න ඕනේ. ඉතින් එකම දේ ඔයගොල්ලෝගේ ෆයිනෑන්ෂලි ඔයගොල්ලෝ ස්ට්‍රෝං වෙන්න ඕනේ. මොකද මේ නෙදර්ලන්ඩ්ස් වල කොස්ට් එක ටිකක් හයි. රයිට්? ඒක ඔයගොල්ලෝ දැන් මේ ඇඩ් එක බලලා අපිට කතා කරනවා නම් please be aware about the cost. මේ කොස්ට් එක very high. මොකද අවුරුද්දකට tuition fees ගෙවන්න ඕනේ. මේකට සාමාන්‍යයෙන් approximately ඔයගොල්ලන්ට ස්ටෝල් එකක් ආවත් සාමාන්‍යයෙන් 6-7 මිලියන් විතර යයි. total cost එක. එතකොට මේකට පැකේජ් වෙලා තියෙන ඔයගොල්ලෝගේ accommodation මාස 3කට අනිත් fees zero fees පැකේජ් වෙලා තියෙනවා. අනිත් එක නෙදර්ලන්ඩ්ස් වල visas ගත්තොත් like almost 100% assured. මට 100% කියන්න බෑ නම් 99.9 ඇත්තටම නෙදර්ලන්ඩ්ස් වල visa rate එක very high. ඒ සාමාන්‍ය decline වෙන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලෝගේ profiles හොඳ නම් ඔයගොල්ලෝගේ backgrounds match වෙනවා නම් why wait? I think මේ figures ටික මතක තියාගන්න IELTS requirements වලින් ඔයගොල්ලෝගේ
academic වලින් match කරගන්න requirements වලින් හා ඔයගොල්ලෝගේ tuition fees නිවන්න යන ගාන 6 to 7 million somewhere around that. මේකට වඩා වැඩි වෙන්න පුළුවන් ඔයාලා ගන්න course එකයි මේකයි අඩු. ඉතින් මේ ටික තමයි average Netherlands program එකේ තියෙන දේවල් ටික. ඉතින් ඔයගොල්ලන්ට මේ දේවල් okay නම් ඔයගොල්ලන්ට satisfied නම් මේ ඉච්චර ගානක් මේ දේවල් ගන්න ගානක් ඊට ඔක්කොම okay නම් apply කරන්න. මොකද මේක Schengen country එකක් මේක ඉවර වෙලා ඉවරලා 1 year ඕගොල්ලෝ post study permit එක හම්බ වෙනවා. ඔයාලා masters නෙමෙයි bachelors යන අය නම් තවත් වාසියක් තියෙනවා. මොකද ඔයගොල්ලෝ අවුරුදු 3ක් මෙහි study කරලා post study එකත් එක්ක අවුරුද්දයි. Another one more year to go for permanent residency application. ඉතින් මේක beauty එකක් Schengen zone එකේ මේකේ Netherlands වලත් specially තියෙන එකක්. ඔයගොල්ලෝ අවුරුදු 5ක් ඉඳලා ඔයගොල්ලෝට PR එකට register කරලා. ඉතින් masters යන අයටත් same thing extra තව 2-3 years ඒගොල්ලන්ට අදලා කරා. හරි. ඉතින් apply කරන්න. මොකද මේක ඇවිල්ලා ඔයගොල්ලෝ අත්දැක බලන්න. දැන් මේවා pack වෙලා නැහැ. අනිත් country කුංච countries වගේ pack වෙලා නැහැ. මේවා තාම free to go. ඉතින් ලංකාවේ ඉන්න හොඳ position එකේ countries වල visa rates අනුව අපි හොඳ position එකේ ඉන්න නිසා එන්න අපිත් එක කතා කරන්නේ ඊළඟ intakes 6ක් තියෙනවා next year වලට intakes 6ක් open Netherlands. මේ 6න් කියන්නේ every 2 months වගේ intakes තියෙනවා. ඉතින් මේක කැමති එකට ගන්න පුළුවන්. So come and visit us. We are in Colombo 4. Have a good day.